වණක්කම් අයිබෝවන් අද දවස් අපි 7 වසරේ පළවෙනි පාඩම බලන්න යන්නේ. සියලුම ළමයි ඔයාලගේ නෝට්බුක් අරගෙන ලියන්න සූදානම් වෙන්න. පාඩමේ මාතෘකාවෙන් පටන් ගමු. එනදු නண்பர்கள் එනදු නண்பர்கள். සාමාන්‍යයෙන් එනදු කියලා තමයි කියන්නේ ළමයි. ඔයාලා උච්චාරණය කරන විදිහටම උච්චාරණය කරලා පෙන්නවා. නැත්නම් හරිනම් එනදු නண்பர்கள். මොකද්ද? එනදු නண்பர்கள் මගේ යාළුවෝ. එනදු කියන්නේ මගේ, නண்பர்கள் කියන්නේ යාළුවෝ. 7 වසරේ පළවෙනි පාඩම වෙන්නේ මගේ යාළුවෝ. එනදු නண்பர்கள். මෙතන ඔබ බලාගෙන ඉන්නේ 7 වසර පොතේ පළවෙනි පාඩම. බලන්න ළමයි. එනදු නண்பர்கள் කියන මේ පාඩමේ මෙතන පින්තූරයක් දීලා තියෙනවා. මේක පාසලක පින්තූරයක්. ඒ පින්තූරේ තරම් 7 7 වසර 7 ශ්‍රේණිය කියලා දීලා තියෙන්නේ. ඒ වගේම මෙතනින් 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනාගේ නම සිවා, අනිත් එක්කෙනාගේ නම ගීතා, අනිත් එක්කෙනාගේ නම ජනනි. මෙතන ගීතා මොකද්ද කතා කරනවා? ඉවර් එන් පුදිය නන්බි ජනනි. ඉවර් එන් පුදිය නන්බි ජනනි. ඒ කියන්නේ ගීතා කියනවා මේ මගේ අලුත් මිතුරිය ජනනි කියලා හඳුන්වා දෙනවා. හරි, මුලින්ම පාඩම අනුමාත්‍රිකාව කියවමු. පඩම් පාර්த்து කලන්දුරයාඩුවෝම්. පඩම් පාර්த்து කලන්දුරයාඩුවෝම්. ඒ කියන්නේ පඩම් කියන්නේ පින්තූරේ, පාර්තු කියන්නේ බල, කලන්දුරයාඩුවෝම් කියන්නේ සාකච්ඡා කරමු. මේ පින්තූරේ බලන්න සාමාන්‍යයෙන් අලුත් දවසක, ඒ කියන්නේ මේ අවුරුද්දේ පළවෙනි දවස වගේ හම් වෙනවා. මෙතන ළමයි තුන්දෙනෙක් හම් වෙලා කතා කරනවා. මගේ යාළුවෝ කියන මාතෘකාවේ මේ පාඩම අපි දැන් බලන්න යන්නේ. ළමයි ඔයාලා ඉස්කෝලේට යන්න කලින් මේක පොඩ්ඩක් මේ වීඩියෝ ටිකක් බලාගෙන ගියොත් ඔයාලට ඉස්කෝලේදී උගන්වනකොට ඔයාලට තව ටිකක් පහසු වෙනවා ඉගෙන ගන්න. එහෙනම් අපි දිගටම 7 වසරට අදාළ පාඩම් ටික මේක කරගෙන යනවා. ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඕනම වෙලාවට ඔයාලට බලන්න පුළුවන් වෙයි. right, මෙතන පින්තූරය යටතේ වාක්‍ය ටිකක් තියෙනවා කියවමු. இவர்கள் என்ன பேசுகிறார்கள். இவர்கள் මෙයාලා என்ன මොනවද பேசுகிறார்கள் කතා කරන්නේ. கற்பனை செய்வோம். கற்பனை செய்வோம் හිතලා බලමු. கலந்துரையாடுவோம் සාකච්ඡා කරමු. பேசுவோம் කතා කරමු. උරයාඩි කාටුவோம். උරයාඩි කාටුவோம் සංවාදේ කර පෙන්නමු. සංවාදේ කර පෙන්වමු කියලා දීලා තියෙන්නේ. එනම් පළවෙනි පාඩමේ පළවෙනි පිටුව අපි බලලා ඉවරයි. දෙවෙනි එකට ඊළඟ පිටුවට යමු. මෙතන ළමයි செயற்பாடு 1 செயற்பாடு 1 ක්‍රියාකාරකම 1. செயற்பாடு 1 ක්‍රියාකාරකම 1. ஆசிரியரின் உதவியுடன் உரையாடலை செவிமடுப்போம். வாசிப்போம். ஆசிரியரின் குருபவத்தாගේ උදවියුடன் උදව්වතිව උරයාඩලයි සංවාදයට සෙවිමඩුපෝම් සවන් දෙමු. වාසිපෝම් කියවමු. right, ළමයි මෙතන අර පළවෙනි පිටුවේ හිටියේ තුන්දෙනාමයි මේ සංවාදයට සම්බන්ධ වෙන්නේ. ඒ හින්දා ඔයාලා බලන්න මේ දීලා තියෙන පළවෙනි එකන නිල් පාට හැඩය දීලා තියෙන බලාගන්න ජනනි. ඒ වගේම කළු පාට රවුම දීලා තියෙන්නේ සිවා. ඊළඟ එකන රතු පාට හැඩය තියෙන බලාගන්න ගීතා. එතකොට ඒ අනුවමයි අපි කවුද කතා කරන්නේ කියලා බලන්න ඕන. ඔයාලා මතක තියාගන්න ළමයි. මම එක එක වාක්‍ය පැහැදිලි කරලා යන්න. කවුද කතා කරන්නේ කියලා පොඩ්ඩක් ඔබ අවධානයෙන් ඉන්න ඕනේ. right, පළවෙනිට කතා කරන්නේ කවුද? ගීතා නේද? right, වණක්කම් සිවා. ගීතා කියනවා වණක්කම් සිවා. අයිබෝවන් සිවා. එතන සිවාට ගීතා කියන්නේ අයිබෝවන් සිවා. වණක්කම් සිවා. ඒකට සිවා පිළිතුරක් දෙනවා වණක්කම් වණක්කම් எப்படி சுகம். ඔයාලට පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙතන
සුඛම් කියලා තියෙන්නේ. නමුත් මේ වචනත් එක්ක කියවලා යනකොට මෙතන අල්චයනකක් තියෙනවා. ඒ අල්චයන්ෙන් පස්සේ සයන්න පෙළෙන් අකුරක් වෙනකොට චචා චිචි කියන උච්චාරණ ගන්නවා. ඒ අනුව මෙතන මේක චු කියන උච්චාරණ එන්නේ. ඒ පිළිබඳව විවිධ උච්චාරණ ඇති අකුරු සම්බන්ධව මම මේ කලින් වීඩියෝ එකක් දාලා තිනවා. ඒක පොඩ්ඩක් බලන්න ඒ දෙනම වලට ලබා ගන්න පුළුවන්. හරි. වණක්කම් වණක්කම් අයිබෝවන් අයිබෝවන්. ඒ කියන්නේ මෙයා වණක්කම් සිවා කියලා කිව්වනේ ඉඳ සිවා කියනවා වණක්කම් වණක්කම් අයිබෝවන් අයිබෝවන්. එප්පඩි චුකම් සපසනීප කොහොමද කියලා අහනවා. ඒකට නල්ල සුඛම් නල්ල සුඛම්. ඒ හොඳින් ඉන්නවා කියන අදහස් තමයි කියන්නේ එතන. නල්ල සුඛම්. கீதா கீதா உங்கள் சுகம் எப்படி கீதா உங்கள் சுகம் எப்படி கீதா கீதா உங்கள் சுகம் எப்படி ඔයාගේ සපසනීප කොහොමද ඔයාගේ සපසනීප කොහොමද කියලා කවුද සිවාහන්නේ. ඒකට ගීතා උත්තර දෙනවා නානුම්. ඔබ දන්නවා නාන් කියන්නේ මම. නාන් කියන්නේ මම. මෙතන නානුම් කියලා තියෙන්නේ. නානුම් නානුම් මමත්. නල්ල සුඛම් සුවේ සිටිමි නැතන් සනිපෙන් ඉන්නවා කියන අදහස් තමයි තියෙන්නේ. නල්ල සුඛම්. right. ඉවර් යාර්. එතකොට තව එක්කෙනෙක් අතන ඉන්නව නේද? එතකොට ගීතාට අහනවා ඉවර් යාර් මෙයා කවුද? නැත්නම් මේ කවුද කියලා අහනවා. ඒකට ගීතා උත්තර දෙනවා ඉවර් එන් පුදිය නන්බි ජනනි. ඉවර් එන් පුදිය නන්බි ජනනි. මේ මගේ අලුත් මිතුරිය ජනනි. මේ මගේ අලුත් මිතුරිය ජනනි. මෙතන රතු පාටින් මේ අකුර දීලා තියෙන ළමයි මේ දෙමළ භාෂාවේ දෙමළ හෝඩිය නැති නමුත් දැනට දෙමළ භාෂාවේ භාවිතා කරන අලුත් අකුරක්. ඒ කියන්නේ වෙන භාෂාවෙන් අරගත් අකුරු ටිකක් තමයි මේ පාඩම අපි ඉගෙන ගන්න යන්නේ ඉදිරියේදී. ඒ හින්දා මෙතන highlight කරලා තියෙන දැනට බලාගෙන යන්න ඉදිරියේදී අපි ඉගෙන කතා කරමු. හරිද? ඉවර් එන් පුදිය නන්බි ජනනි. මේ වගේ දෙමළ අකුරක්. ඒ කියන්නේ අපේ හෝඩියේ තියෙන අපි 6 වසරේ ඉගෙන ගත්ත අකුරක් තියෙනවා. ඒ අකුර පොඩ්ඩක් මේකට වඩා වෙනස තියෙන්නේ. මේක ජයන්න අරක අයියන්න. හරි ජනනි. මොකද මේ මගේ අලුත් මිතුරිය ජනනි කියලා කවුද ගීතා හඳුන්වා දෙනවා. right. ඊළඟ ඒ වගේම ආය ජනනිට ගීතා කියනවා ජනනි ඉවර් එන් නන්බන් සිවා. ඉවර් එන් නන්බන් සිවා. ජනනිට කතා කරලා ජනනි මේ මගේ මගේ මිතුරා සිවා. මේ මගේ මිතුරා සිවා කිව්වා. right. ඊට පස්සේ සිවා වණක්කම් ජනනි. සිවා ජනනිට දැන් හඳුන්වා දුන්නානේ. ඉඳා දැන් වණක්කම් ජනනි කියලා ජනනිට වණක්කම් කියනවා. අයිබෝවන් ජනනි කියලා ජනනිට කියනවා. ඒකට ජනනි උත්තර දෙනවා වණක්කම් සිවා. වණක්කම් සිවා අයිබෝවන් සිවා කියලා. right. එහෙමම කවුද සිවා අහනවා උංගල් පழைய பாடசாலையின் பெயர் என்ன? උංගල් පழைய පාඩශාලයින් பெயர் என்ன? ඔයාගේ පරණ පාසලේ නම මොකද්ද කියලා අහනවා. ඔයාගේ පරණ පාසලේ නම මොකද්ද කියලා අහනවා. ඒකට ජනනි උත්තර දෙනවා ශ්‍රී සරස්වති විද්‍යාලයම්. ශ්‍රී සරස්වති කියලා සිංහලෙන් කියන්නේ. නමුත් දෙමළ භාෂාවේ මෙතන මේ අකුරට උච්චාරණය වෙන්නේ දී කියලා. सरस्वती श्री सरस्वती विद्यालयम. श्री सरस्वती विद्यालयम. श्री सरस्वती एकන සිංහලෙන් කියනකොට श्री सरस्वती विद्यालय. श्री सरस्वती विद्यालय. ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහනවා කවුද සිවා උංගල් ඌර් එදු. උංගල් ඌර් එදු. ඔයාගේ ගම කොහෙද කියලා අහනවා. ඔයාගේ ගම කොහෙද කියලා අහනවා. ඒකට ජනනි උත්තර දෙනවා එනදු ඌර් හට්රන්. එනදු ඌර් හට්රන්. උංගල් ඌර් එදු. මුලින්ම උත්තර දීලා ඊට පස්සේ ප්‍රශ්නයකුත් අහනවා. මොකද්ද? එනදු ඌර් මගේ ගම හැටන්. උංගල් ඌර් එදු. ඔයාගේ ගම කොහෙද කියලා අහනවා. ඒකට සිවා උත්තර දෙනවා එනදු ඌර් තෙහිවලයි. දෙමළ භාෂාවේ පළවණියට මේ අකුර එනකොට දෙයන්න උච්චාරණ දෙන්නේ නැහැ. තේ යන්න කියලා තමයි උච්චාරණය වෙන්නේ ළමයි. ඒ පිළිබඳව මම ආයෙ නැවත මතක් කරනවා.
මම මේ channel එකේ වීඩියෝ එකක් තියෙනවා විවිධ උච්චාරණ ඇති අකුරු කියලා. ඒ සම්බන්ධ පොඩ්ඩක් බලලා යන්නකෝ. මේ පාඩමත් මේ 7 වසරත් අපි ඒ සම්බන්ධව ඉගෙන ගන්න තියෙන්නේ. කොහොකට අර වීඩියෝ බලුවොත් ඔයාලට ඒක පැහැදිලි වෙනවා. එනදු ඌර් තෙහිවලයි. කියන්නේ මගේ ගම දෙහිවල. මගේ ගම දෙහිවල. ඊට පස්සේ කවුද ජන්නේ කියනවා උංගලයි සම්දිත්තද සන්දෝසම්. උංගලයි සම්දිත්තද සන්දෝසම්. ඔබව හමුවෙච්චක සතුටුයි කියලා කියනවා. එනක්කුම් සන්දෝසම්. එනක්කුම් සන්දෝසම්. ඔබ දන්නවා එනක්කු කියන්නේ මට. මෙතන එනක්කුම් කියලා තියෙන්නේ මටත්. මටත් සතුටුයි කියලා කියනවා. ඊට පස්සේ කවුද ගීතා කතා කරනවා வாருங்கள் වහුපුක්කු පෝවෝම්. வாருங்கள் එන්න වහුපුක්කු පන්තියට පෝවෝම් යමු. එන්න පන්තියට යමු කියලා. ඊට පස්සේ සිවායි ගීතායේ එකට කියනවා සරි පෝවෝම්. හරි යමු. සරි පෝවෝම්. හරි යමු කියලා යනවා. නැවත ළමයි මේ සංවාදය පොඩ්ඩක් කියවලා තේරුම් අරගෙන මේ ඊළඟ ක්‍රියාකාරකමට යන්න පුළුවන්. ඊට කලින් සොල් අරිමුඛම් කියලා වචන හඳුනා ගැනීම කියලා ඔබට දීලා තියෙනවා. මේක කියවන්න. මොකද්ද? පුදිය නන්බි. පුදිය නන්බි අලුත් මිතුරිය. පුදිය නන්බි අලුත් මිතුරිය. පළය පාඩශාලයි. පළය පාඩශාලයි. මෙතන ඔයාලා මතක තියාගන්න ඕන මේ පුදිය පළය කියන වචන වල තේරුම. පළය පාඩශාලයි. පරණ පාසල. පරණ පාසල. සන්දිත්තද. සන්දිත්තද හමුවීම. சந்தோஷம் சத்துட்டுයි. போவோம் යමු. இவருடைய මෙයාගේ. ඉවරින් මෙයාගේ. ඉවරුක්කු මෙයාට. හරියම ඒක පොඩ්ඩක් බලාගෙන ඉන්න අපි ඊළඟ ක්‍රියාකාරකම දෙකට යනවා. ඔයාලා වීඩියෝ එක නවත්තලා ළමයි බලන්න. අවශ්‍ය වෙලාවට තේරුම මොකක් කර ලියා ගන්න ඕන වීඩියෝ නවත්තලා තේරුම ලියා ගන්න. செயற்பாடு 2. අපි දැන් යන්නේ செயற்பாடு 2 ක්‍රියාකාරකම 2. උரையாடலை செவிமடுப்போம். උரைයාඩලයි செவிමடுப்போம். මම කලින් කියපු වගේ තමයි උரைයාඩලයි ඉච් එකක් ආපින්ද මේක ච කියන උච්චාරණය ගන්නවා. උரைයාඩලයි செவிமடுப்போம். සංවාදයට සවන් දෙමු. සරි පිළයි ඉඩුවෝම්. සරි හරි හරිනම් මේ ලකුණ හරි ලකුණ. පිළයි වැරදි වැරදිනම් වැරදි ලකුණ ඉඩුවෝම් යොදමු. ඒ පාඩම යනුව ප්‍රශ්න තුනක් දීලා තියෙනවා ළමයි. පළවෙනි එක පුදිය நண்பியின் பெயர் ஜனனி. புதிய நண்பியின் பெயர் ஜனனி. අලුත් මිතුරියගේ නම ජනනි. හරිද වැරදිද කියලා ඔබමයි මාක් කරගන්න ඕන. මොකද්ද අපි පාඩම යනුව පාඩම දැන් කියවලා ආවේ. එතකොට ඔයාලා මේක කරලා බලන්න ඔයාලට පුළුවන්ද කියලා. පුදිය නන්බීන් பெயர் ජනනි. ජනනිද ගීතාද කියලා ඔබ බලන්න. ஜனனியின் பழைய பாடசாலை. ஜனனியின் பழைய பாடசாலை ஸ்ரீ වික්‍රමසිංහ විද්‍යාලයම්. ළමයි මෙතන මම තියෙන විදියටම දෙමළ භාෂාවේ තියෙන විදියටම කියවන්නේ. මොකද්ද සිංහලෙන් වික්‍රමසිංහ කිව්වට දෙමළ භාෂාවේ වික්‍රමසිංහ කියලා තමයි තියෙන්නේ. හරි ඕකේ. ශ්‍රී වික්‍රමසිංහ විද්‍යාලයම්. ඒ කියන්නේ ජනනිயின் ජනනිගේ පළය පරණ පාඩශාலை පාසල ශ්‍රී වික්‍රමසිංහ විද්‍යාලයම්. විද්‍යාලය ජනනිගේ පරණ පාසල ශ්‍රී වික්‍රමසිංහ විද්‍යාලය. හරිද වැරදිද කියලා ඔබ බලන්න ළමයි. සිවාවින් ඌර් හටරන්. සිවාවින් ඌර් හටරන්. සිවාගේ ගම හැටන්. සිවාගේ ගම හැටන්. හරිද වැරදිද කියලා බලලා හරි වැරදි දාගන්න. ඔයාලා මේ වීඩියෝ ටිකක් බලාගෙන ගියොත් ඉස්කෝලේදී කරනකොට තව පහසු වෙනවා ඔයාලට. රයිට්. එහෙනම් ඒ ටික කරන ළමයි ඊළඟ එක නම් අර පාතිරමේට්‍ර වාසීපෝම් චරිතයර කියවමු කියලා තමයි දාලා තියෙන්නේ. නම් ඔබ පන්තියේදී නිකන් ඉන්න වෙලාවේදී යාළුවොත් එක්ක එකතු වෙලා සිවා ඒ වගේ චරිත ටිකක් බෙදාගෙන ඔයාලා කතා කියවලා බලන්න ළමයි. කියවා තේරුමත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරනම් අමතක වෙන්නේ නැහැ. හරි. එහෙනම් ළමයි අපි දැන් செயற்பாடு 4ට යනවා ළමයි. செயற்பாடு 4 ක්‍රියාකාරකම
4 செயற்பாடு 4 එම දෙමළ ඒ වගේම හරි කෙලිම යමු අපි செயற்பாடு 4 கிரியாகாரකම 4 பின்வரும் எழுத்துக்களை அவதானிப்போம் செயற்பாடு 4 கிரியாகாரකම 4 பின்வரும் எழுத்துக்களை அவதானிப்போம் පහත සඳහන් පහත පින්වරුම් කියන්නේ කලමයි පහත එන නැත්නම් පහත සඳහන් කියන තේරුම එනවා எழுத்துக்களை අකුරු වලට අවධානය යොමු කරමු ළමයි මම කලින් කියපු වගේම මෙතන ඔබට අකුරු මෙතන හතරක් තියෙනවා තව පල්ලයක් තියෙනවා ඒ අකුරු ඔක්කොම හතරක් කියන්නේ දෙකයි මේ එකයි මේ ලියන ක්‍රමය මෙතන පෙන්වලා තියෙන්නේ මේ විදිහට මෙහෙම ගිහිල්ලා ආපසු එන්න ගිහිල්ලා මෙහෙම ගිහින් මෙහෙම තමයි ඒ අකුර ලියන්නේ. මේ එක එක අකුරු දීලා තියෙන ළමයි දෙමළ භාෂාව අපි කලින් ඉගෙන ගත්තා වගේම දැන් කයන්න ගත්තොත් කයන්න කායන කියන්න කුයන්න කේයන්න කයි කොයන්න කව් කියලා අකුරු අර තිත් තියෙන අකුරුත් එක්ක ගත්තොත් 13ක් තියෙනවා වගේම මේකටත් පේලිය 13ක් තියෙනවා. හරිද? ඒ සම්බන්ධව මම ඔයාලට ඊළඟ අපි කතා කරමු. මම ඔයාලට පෙන්වන්න කොහොමද තියෙන්නේ කියලා. එහෙනම් මේකට කියන ළමයි ෂයන්න. ඒ වගේම මේ තියෙන එක අර පයනු සයන එකට ගන්න අකුර තමයි මෙතන තියෙන්නේ. හරි ඒ වගේ මෙතන තියෙන හයන්න කියලා උච්චාරණය කරන මේ අකුර. ඒ වගේ මේ තියෙන එක අර දෙමළ භාෂාවේ තියෙන අය අකුරු වගේම මේක ජයන්න. දැනට මේක දෙමළ අකුරු වගේම පාවිච්චි කරනවා. නමුත් දෙමළ හෝඩියේ මේක නැහැ. හරිද? මේක ජයන්න. අනේ අන්තිමට තියෙන එක ළමයි ශ්‍රී. මොකද්ද? ශ්‍රී. දෙපයන්න වගේ ලියලා තව රයන්න අකුර එකතු වෙනා වගේම ලියන එක ශ්‍රී කියන්නේ මේ අකුර. හරි මේ සම්බන්ධව අපි මේ ඉතුරු ටික දැන් සම කියමුකෝ මේ ශ්‍රී කියන්නේ මේ අකුර හැර අනිත් අකුරු වලට පේලියක් තියෙනවා. ඒ කියන්නේ 13 අකුරු 13ක් තියෙනවා. ඒ සම්බන්ධව අපි කතා කරමු. right. එහෙනම් ළමයි මේ අර අකුරු සම්බන්ධව අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. දැනට අපි දැන් ඉගෙන ගත්ත කරුණු ටිකක් බලාගෙන ඔයාලා පාඩම් කරන්න මම ඊළඟ වීඩියෝ එකේ මේකේ තියෙන අර වඩමොழி எழுத்துக்கள் කියලා කියන්නේ මේකට. ඒ වඩමොழி எழுத்துக்கள் සංස්කෘත භාෂාවේ අකුරු ටික අපි කතා කරමු. එහෙනම් ඊළඟ වීඩියෝ එක හමු වෙනකන් අයුබෝවන් වණක්කම්.